නිවැරදි ඉරියව් පළවෙනි එකට දේශකයා ශ්‍රාවකයින්ට අවබෝධ කර දීමට උත්සාහ කර ඇත්තේ කවර කරුණක්ද? නිවැරදි ඉරියව් පවත්වාගෙන යාමෙන් කොඳු ඇට පෙළේ නිරෝගීභාවය රැක ගන්නා ආකාරය. හරිද? ඊළඟ එක නිවැරදි ඉරියව් පවත්වාගෙන යාමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ලස්සන පෙනුමක් ලැබීම හරි. කොඳු ඇට පෙළට සිදුවන හානිය අනතුරු වළක්වා ගත හැකි වීම හරි. ඊළඟට හිටගෙන සිටින විට උරහිස් ලිහිල්ව තබා ගත යුතුය හරි. වැරදි හරි. හරි හරි. හා ඊට පස්සේ හරි. ඒ ටික හරි පුතේ. හරිද විදුනි? හරි මිස්. සාර්ථක රචනාවක් ලියන්නේ කෙසේද ඊළඟට නේද? සාර්ථක රචනාවක් ලියන්නේ කෙසේද? ඒක ලියා ගන්න මෙහෙම. අ, මෙහෙම ලියා ගන්න. යම් කිසි මාතෘකාවකට අදාළව මාතෘකාවකට අදාළව ක්‍රමවත් ලෙසත් ක්‍රමවත් ලෙසත් ක්‍රමවත් ලෙසත් සංවිධානාත්මකවත් ක්‍රමවත් ලෙසත් සංවිධානාත්මකවත් නිර්මාණාත්මක ලෙසත් කරනු ලබන ලේඛනය නිර්මාණාත්මක ලෙසත් ගොඩනගනු ලබන ලේඛනය නිර්මාණාත්මක ලෙසත් ගොඩනගනු ලබන ලේඛනය වාක්‍ය රචනාවකි. හරිද විදුනි? හරි. මෙවැනි රචනාවක අගය සම්පූර්ණයෙන්ම රැඳී තිබෙන්නේ එහි අන්තර්ගතය මතය. එහි අන්තර්ගතය මතය. මේ අනුව සාර්ථක රචනාවක් ලිවීමට නම් අප පොත්පත් කියවීම sannivedana මාධ්‍ය අපේ පොත්පත් කියවීම මෙන්ම ශ්‍රවණය පොත්පත් කියවීම මෙන්ම ශ්‍රවණය විවිධ සාකච්ඡා මගින් දැනුම ලබා ගැනීම විවිධ සාකච්ඡා මගින් දැනුම ලබා ගැනීම කළ යුතුය. හරිද? හරි මිස්. අලුත් ඡේදකින් ලියන්න රචනාවක් ලිවීමට පෙර අප දැනගත යුතු වැදගත්ම කරුණක් වන්නේ අපගේ අවධානයට යොමු විය යුතු කියලා ලියන්න. අපගේ අවධානයට යොමු විය යුතු වැදගත්ම කරුණක් වන්නේ
වැදගත් කරුණක් වන්නේ ම්, අ, රචනාවේ සැලැස්ම ගොඩනගා ගැනීමයි. පුතේ මම මොකද්ද මුලටම කිව්වේ කියලා පොඩ්ඩක් කියන්න අපහු. පළවෙනි වාක්‍යද? නෑ නෑ. දැන් ඔය දැන් මං කිව්ව වාක්‍ය නැවැත්තුව වාක්‍ය මුල් ටික පොඩ්ඩක් කියන්න ගැලපෙනවද කියලා බලන්න හින්දා. රචනාවක් ලිවීමට පෙර අපගේ අවධානයට යොමු විය යුතු වැදගත්ම කරුණක් වන්නේ. හා රචනාවේ සැකිල්ල ගොඩනගා ගැනීමයි නේද? රචනාව එහෙම නේද ලිව්වේ? හරි. එහිදී රචනය ලිවීමට පෙර කරුණු හොඳින් සංවිධානය කර ගැනීම ඉතා වැදගත්ය. එහිදී රචනය ලිවීමට පෙර කරුණු හොඳින් සංවිධානය කර ගැනීම ඉතාම වැදගත්ය. ඊළඟ ඡේදයෙන් ලියන්න. රචනයක් ලිවීමේදී මිස් මෙතන ඉඩමදි පොතේ ලියන්නද? ලියන්න පොතේ ලියන්න එහෙනම්. රචනයක් ලිවීමේදී ඉතුරු ටික පොතට ගන්න. රචනයක් ලිවීමේදී ඡේද වෙන් කළ යුතු අතර එක් ඡේදයකින් රචනයක් ලිවීමේදී ඡේද වෙන් කළ යුතු අතර එක් ඡේදයකින් එක් ඡේදයකින් එක් ඡේදයකින් එක් ප්‍රධාන අදහසක් පමණක් ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුය. එක් ඡේදයකින් එක් ප්‍රධාන අදහසක් පමණක් ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුය. හරිද? හරි මිස්. රචනයක් ලිවීමේදී තවත් වැදගත් කරුණක් වන්නේ රචනය තුළ ගොඩනගන ලබන කරුණු රචනය තුළ ගොඩනගනු ලබන කරුණු තමන්ටම ආවේනික ඒවා ලෙස තමන්ටම ආවේනික වන ආකාරයට දැක්වීමයි. හරිද පුතේ? හරි මිස්. ඔය ඇති ඈ. හරිද? ඒකට ඔය ටික ඇති ඔය කරුණු ටික හරිද? හරි මිස්.
පුතේ අපි අදට ඔයි නවත්තමු ක්ලාස් එක. හරිද? අර ගොල්ලත් නැති නිසා